Samantha Cybertech. Samantha Cybertech. එහෙමනම් යාළුවනේ සුසන්ත සයිබර්ටෙක් YouTube channel එක හා එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් වෙනදා වගේම සුපුරුදු පරිදි වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ඔයාලා ළඟට ආවේ සුළු කාලයක් තුළ ඔයාලගේ තාක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කරලීමේ අරමුණින්. ඉතින් වෙනදා කියනවා වගේ මගේ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අපි බලමු අද අපි කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා. අද අපි කතා කරන්න යන්නේ RFID ප්‍රවේශ පාලන පද්ධතියක් මොන ආකාරයකටද නිර්මාණය කරගන්නේ, ඒ වගේම ප්‍රෝග්‍රෑම් කරගන්නේ, ඒ වගේම සිමුලේට් කරලා බලන්නේ කොහොමද මෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක Proteus මත. ඉතින් අපි අද කතා කරන්න යන මාතෘකාව පිළිබඳව එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එක පිළිබඳව සරල අවබෝධයක් ලබා ගමු. මොකක්ද මේ ප්‍රොජෙක්ට් එකේ තේරුම සහ වැදගත්කම කියන එක. එතකොට අපි කියනවා RFID access control කියලා. RFID කියන එකෙන් අපි කියන්නේ radio frequency identification කියන එක. එතකොට ඔයාලා දන්නවා මේ රේඩියෝ සංඛ්‍යාත හඳුනා ගැනීම කියන එක තමයි මේ RFID කියලා කියන්නේ. එතකොට it is a technology that uses radio waves to send a unique identification code through the AR form and RFID credential like a ID card. ඒ කියන්නේ RFID කියලා කියන්නේ Radio Frequency Identification. ඒ කියන්නේ වයර්ලස් කිසිම විදුලි රැහැනකින් තොරව access control එකක්, ප්‍රවේශ පාලන පද්ධතියක් අපි ක්‍රියාත්මක කරගන්නකොට මේ ෆොටෝ එකේ දැක්වෙන විදිහට ඔයාලට බලන්න පුළුවන් මේ වගේ කාඩ් එකක් අපි පාවිච්චි කරනවා. මේ කාඩ් එකට අපි මොකක්ද කරන්නේ? identification code එකක්, unique identification code එකක් මේ කාඩ් එකට අපි ලබා දෙනවා. ප්‍රෝග්‍රෑම් කරගන්නවා. ඉතින් ඒක අපි මොකක්ද කියන්නේ? වායුගෝලය හරහා මේ කාඩ් එකත් මේ රිසීවර් එකත් අතර තියෙන සම්බන්ධතාවය මොන විදිහටද හැදිලා තියෙන්නේ? මේ රේඩියෝ ෆ්‍රීකවන්සි අයිඩෙන්ටිෆිකේෂන් කියන තාක්ෂණය හරහා. ඒ කියන්නේ අපි හරියටම කිව්වොත් මේ රේඩියෝ ෆ්‍රීකවන්සි එහෙම නැත්නම් රේඩියෝ තරංග භාවිතා කරලා තමයි මේ කාඩ් එකත් මේ රිසීවර් එකත් අතර ඇති සම්බන්ධතාවය පවත්වා ගන්න යන්නේ. ඉතින් අපි එහෙම තමයි මේ වයර්ලස් එහෙමත් නැත්නම් දොරක් අරින්න අපි යතුරක් භාවිතා කරනවා. දැන් තාක්ෂණයේ දියුණුවයි අපි මොකක්ද කරන්නේ? ඇක්සස් කාඩ් එකක් ඒ සඳහා භාවිතා කරනවා. ඉතින් ඒක තමයි අද අපි කරන්න එහෙමත් නැත්නම් කතා කරන ප්‍රොජෙක්ට් එක. ඒ වගේම ප්‍රැක්ටිකල් අවබෝධයක් ලබා ගන්න මේ වීඩියෝ එක හරහා. එහෙමනම් යාළුවනේ අපි යමු අද අපි කතා කරන මාතෘකාව සඳහා අපට අවශ්‍ය කම්පොනන්ට්ස් මොනවද කියලා බලන්න. අද අපිට අවශ්‍ය වෙන කම්පොනන්ට්ස් තමයි LM044L LCD display එක, Arduino UNO board එකක්, 12 volt relay එකක්, ඒ වගේම 12 volt power supply එකක්, ඒ වගේම buzzer එකක්, green LED එකක්, red LED එකක්, visual terminal එකක්. මොකටද අපි පාවිච්චි කරන්නේ? RFID කියන සෙන්සර් එක අපිට Proteus වල නැති නිසා අපි මේ visual terminal එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ground connection එකක්, 5 volt power supply එකකුත් අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා. එහෙමනම් යමු Proteus software එකට කොහොමද මේ components එකිනෙකා අතර සම්බන්ධය සිද්ධ කරගෙන ඩයග්‍රෑම් එක හදලා ප්‍රෝග්‍රෑමින් කරලා සිමුලේට් කරලා බලන්නේ මෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් මම හිතනවා ඔයාලට මේ හරහා වටිනා කියන දැනුමක්, තියරිය වගේම ප්‍රැක්ටිකල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. එහෙමනම් අපි යමු Proteus software එකට. එහෙනම් යාළුවනේ අපි ඇවිල්ලා ඉන්නේ Proteus software එකට. අපි කලින් කතා කරගත්ත ආකාරයට දැන් අපි Proteus software එකේ LCD display එක, Arduino UNO board එක, ඒ වගේම visual terminal එක, මේ visual terminal එක පාවිච්චි කරන්නේ FIRD sensor එකක් අපි ළඟ නැති නිසා. මොකද අපි ළඟ කියන්නේ මේ library එකේ Proteus වල නැති නිසා. එතකොට Proteus library එකේ අපිට FIRD sensor එකක් නැත්නම් අපි මේ visual terminal එකක් හරහා කරගන්නේ කාඩ් එකේ අපි කේත කරගත්ත එහෙම නැත්නම් සංඛ්‍යාත මේ visual terminal එක මත type කරලා අපි අපේ programming කරගත්ත කාඩ් වල valid card සහ invalid card මේකේ මත type කරාම ඔයාලට මේ LCD display එක හරහා බලා ගන්න පුළුවන් ඒ කාඩ් එක valid ද එහෙම නැත්නම් invalid ද
access generate වෙයිද නැද්ද කියන එක ඔයාලට display එක හරහා බලා ගන්න පුළුවන්. එතකොට valid card එකක් නම් green LED එකක් invalid card එකක් නම් ඒ කියන්නේ unknown card එකක් නම් මේ red indicator එක වගේම buzzer එක active වෙලා අපිට ඒ පිළිබඳව එළාම් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙමනම් අපි බලමු කොහොමද අපේ Arduino UNO board එක programming කරගන්නේ කියන එක. ඔයාලා දන්නවා වෙනදා කතා කරපු විදිහට මේ විදිහට coding system එක අපි compiling කරගන්න ඕනේ. අපි මේ compiling කරගත්ත programming file එක ඒ කියන්නේ hex file එක මේ ආකාරයට හොයාගෙන අපි copy කරගෙන මේ විදිහට copy කරගමු. copy කරගෙන අපි Arduino UNO board එකට වෙන දකින්න වගේ මේ විදිහට ඇවිල්ලා අපි copy paste කරගමු. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ okay කරගන්න. දැන් අපි අපේ Arduino board එක මෙන්න මේ ආකාරයට නැවතත් අපි programming කරගෙන okay කරගත්තා. okay කරගෙන අපි බලමු කොහොමද මෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. ඊට කලින් අපි program එකේ කතා කරපු ආකාරයට මෙන්න මෙතන තියෙන මේ valid code වල මේ අපි programming කරගත්ත access card වල number ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට ඒ අනුව අපි නමකුත් දීලා තිනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොයි විදියටද card number එක සහ card එක අයිති කෙනා මොන ආකාරයකටද අපි හඳුනාගන්නේ. ඒ වගේම invalid card එකක් valid card එකක් මොන ආකාරයකටද මේ හඳුනාගන්නේ කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි programming කරගත්ත card ටික මෙන්න මේ විදිහට notepad එකේ මම type කරගෙන තිනවා. මේ තමයි valid card. එතකොට මේ invalid card. invalid card එකක් කොයි විදිහටද මම හදාගත්තේ බලන්න. පළවෙනි card එක 280 689 9401 9401 B9 මම A9 එක B9 කරගත්තා. invalid card එකක් කරගන්න. ඒ වගේම දෙවෙනි එකේ 0C කියන එක 0D කරගත්තා. අපි බලමු valid card එකක් මොන ආකාරයකටද simulate කරලා බලන්නේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඔන්න දැන් valid card එකක් අපි මෙන්න මේ විදිහට simulate කරලා බලන්න සුසන්ත සයිබර්ටෙක් RFID based lock system. දැන් අපි යන්නේ copy කරගන්න. මෙන්න මේ ආකාරයට copy paste කරගමු අපේ number එක. බලන්න valid card එකක් ලලිත් කියලා එනවා. එතකොට green LED එක පත් වෙනවා. ඒ වගේම අපි තව card එකක් මෙන්න මේ ආකාරයට බලමු. කාටද ඒ නම අපි දීලා තියෙන්නේ කියන එක මෙන්න මේ ආකාරයට අපි paste කරගමු. බලන්න valid card සුසන්ත කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි බලමු තව invalid card එකක් මේ ආකාරයට copy කරගෙන කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක. බලන්න invalid relay එක active වෙලා browser එක ක්‍රියාත්මක වුණා. ඒ වගේම අපි බලමු ආපහු තවත් invalid card එකක් මෙන්න මේ ආකාරයට copy කරගමු. copy කරගෙන paste කරගෙන බලමු unknown invalid card කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපි අද කතා කරන project එක සාර්ථක ලෙස programming කරලා ක්‍රියාත්මක කරලා බැලුවේ කොහොමද මෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක. ඔන්න බලන්න valid card එකක් valid card බණ්ඩාර. එතකොට ඔයාලට මෙතන green LED එක දැල් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි තවත් card එකක් මෙන්න මේ ආකාරයට copy කරගමු. අපි මේ program එක සිද්ධ කරපු විදිහටම තමයි මේ card වල number තමයි මම මේ මොනවාද notepad එකේ copy කරගෙන තියාගත්තේ. දැන් මේ විදිහට paste කරගත්තා. බලන්න valid card ගුඩියා. ඉතින් මම හිතනවා අද අපේ මාතෘකාව සම්බන්ධව හොඳ අවබෝධයක් එහෙම නැත්නම් project එක සම්බන්ධව හොඳ අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කොහොමද wireless access card එකක් programming කරලා මේ cable රහිත system එක අපි මොන ආකාරයකටද ක්‍රියාත්මක කරගෙන තියෙන්නේ සහ ක්‍රියාත්මක කරගන්නේ කියන එක. ඉතින් ඔයාලට බේසික් අවබෝධයක් මේ ලොකු තාක්ෂණයක් පිළිබඳව බේසික් අවබෝධයක් ප්‍රැක්ටිකල් අවබෝධයක් අද මගේ වීඩියෝ එක හරහා ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. මේ වගේම වටිනා කියන දැනුමත් එක්ක ඔයාලා හමුවට පැමිණෙන බලාපොරොත්තුෙන් ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන්